එහෙනම් ගොඩ දවසකින් හම්බුනේ කට්ටියව. අද පොඩි vlog එකක් කරන්න බැලුවා. මොකද මේ දවස් ටිකේ vlog එකක් කරන්න බැරි වෙලා හිටියා. මොකද වැඩ ගොඩාක් බිසි වෙලා හිටියා මේ දවස් ටිකේම ඉතින්. මොකද ඉස්කෝලේ චුට්ටක් නිමාඩු අපිට සති දෙකක් විතර මේ දවස් ටිකට. මොකද ඉස්කෝලේ හදන ඉඳලා. ඉතින් කොහොම හරි මේ දවස් වැඩයි අනම්මාන්ද ටික පොඩ්ඩක් බිසි වෙලා හිටියා. ජපාන් ලයිෆ් එකේම තමයි. ඉතින් මනාද අද පොඩි vlog එකක් කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මම ගන්නේ සහෝදරයා අතර ඉන්න සයිඩ් එකේ. ඩියෝන් ඉන්නවා. ඉතින් අපි දෙන පොඩි පාක් එකකට යන්න බැලුවේ. අපි ගිහිල්ලා බලමු පාක් එක මොන වගේද කියලා. එහෙනම් චය වේවා. වෙන කට්ටියක් කියලා මේ කටවාගේ රෙස්ටෝරන්ට් එකේ කොප් එක අහගෙන ඉඳලා යාළුවා චූටි වැඩකට ගියා. ඉතින් එයා වෙන් සෙට් වෙයි. අපි යන ලොකේෂන් එකට. ඉස්කෝලේ පාර තමයි මේ. පාක් කියන්න මොකද යාළුවා සෙට් එකකුත් ගන්න අපේ පාර්ට්මන්ට් එකේ අනිත් පාර්ට්මන්ට් එකේ. ඉතින් සෙට් වෙයි. කන්දක් වගේ පොඩි සයිඩ් එකක් තියෙනවා. මෙහෙම යන්න තියෙන උඩට. කෝච් එකක් එනවා. නෑ. වරක්කුයි චුට්ටක් කෝච් එක. මෙතන ඉඳලා කොහොමද පැදන්නයි යන්න බෑ. තල්ලු කරන් තමයි යන්න වෙන්නේ. කොහොමද බෑ. මොකද අරවා සයිඩ් එක ගොඩක් උසයි. ඔන්න කෝච්චිය එනවා මේ පැත්තෙන් එන්නේ. සමහර තැන්වල තියෙනවා මෙතන ඩෑෂ්බෝඩ් එකේ විතරයි කෝච්චිය එන පැත්ත පෙන්නනවා. මෙතන සමහර මේවල නැහැ. පෙන්න සමහර ඒවල තාම එක තැන්වල තියෙනවා මේ වගේ පොඩි ඩෑෂ්බෝඩ් එක කෝච්චිය එනවා කියලා මේ පැත්තෙන් සයිඩ් එක පෙන්නනවා. ඒ වගේ ඉතින් තියෙනවා මේ වගේ. යම්කෝ බාන්න නම් කන්දට බලන්න ගැඩි. පාක් එක වගේ ටිකක් තියෙනවා මේ සයිඩ් එක. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙහෙට. මේ ටික ඉතින් තල්ලු කරන් තමයි යන්න වෙන්නේ. මොකද පදින්න ඉලෙක්ට්‍රික් බයික් එකක් තිබ්බනම් අවුලක් නැහැ යන්න පුළුවන්. තාම තීම ගන්න බෑ. ඔය ටික නකිනවා. මේ තමයි අල්ලන වගේ තමයි ඉතින් මාස් සීමාවල තිබ්බා වගේ තමයි. මෙතන ලක්ෂණ ලොකේෂන් එක චුට්ටක් තියෙන එක ඇත්තටම ආසයි. මොකද මේ දවස් එකට පායන මාර විදියට. මොකද සෙන්ඩයි ජපාන් හැමදාම තමයි නට්සු කාලේ.
ඉතින් මේ දවස් හොඳට පායනවා. හැබැයි අද ක්ලයිමේට් එක පොඩ්ඩක් හොඳයි. පොඩ්ඩක් වැහි බර ගාමුනේ නැත්නම් චුට්ටක් වැහි පොඩක් එහෙම ගියා. නැත්තම් ඉන්න බෑ වෙලාවකට. හොඳටම පායනවා ආය. මම දන්නේ සෙන්සියස් එක 30 40 ඒ අතර යන ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි තාම ඇවිල්ලා අපිත් අලුත් අත්දැකීම තාම ලබා ගන්න ගමන් ඉන්නේ. ඉතින් ලොකේෂන් එකක් තියෙනවා. බලමු. අපි යන ඉස්සරහට තව යමු. ඉතින් ලොකේෂන් එකට සුට්ටක් ළඟයි දැන්. කිලෝ අපේ පාර්ට්මන්ට් සයිට් එක හොදවරා ඉඳලා මෙතන එන්න පාක් එකට යන්න තියෙන්නේ කිලෝමීටර් 4.5ක් වගේ මොකක්ද තියෙන්නේ. වහිනා. ඒ ක්ලයිමේට් එක පොඩ්ඩක් අවුල්. මම හිතන්නේ හරි අපි හම්බෙන්නේ. එහෙනම් පාක් එකට ලොකේෂන් එක දහින පොරා පාක් එක තමයි යන්නේ අපි. ඉතින් පාක් එකට යන ලොකේෂන් එකට මෙතන යන්න තියෙන්නේ. මම මේ නවත්තලා පොඩි view එකක් දැක්කා. ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන. මේ සයිට් එකේ පොඩි view එකක්. මේ හරිය තියෙනවා පේනවා අර ප්‍රතිමාවක් තියෙනවා මෙන්න මේ හරිය හැම. මේ සයිඩ් එකේම ටිකක් අර පිටිපස්ස ඈතලා ලස්සනයි සයිඩ් එකේ මේ හරිය ප්‍රතිමාවක් තියෙනවා පේන්නේ මෙන්න මෙතන. දවසකට අපි එතනට යන ලොකේෂන් එකට එතන මම මේක දැනගන්නේ ලොකුවට ඒ ගැන කියන්න. ඊළඟ පාර යන සයිඩ් එකේදී මෙතනට යන try කරමු අපි. අපි පාක් ළඟට ගිහිල්ලා හම්බ වෙනවා. ජප්පේ පහක් දාලා ගිහලු. ඔන්න යත් වෙනා තෙවි කොහොම හරි. මේ අද වහිනා මං හිතේ අනේ මන්දම ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ මේ තමයි. ලොකේෂන් එක තව හිට යන්න දෙනවා. පොඩි කොල්ලෙක් සායි කියලා පහක් දාලා ගියා. ඇතද? ළමයිත් එක. ලොක් කරා බයික් එක. බයික් එක ලොක් කරා. මම හිතන්නේ මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. මණ්ඩල දුව. මොහොතක් නැහැ මම. ලයිට් වර්ෂන් එක. සමහර කට්ටිය ඉතින් ජොගින් කරන්න ඇවිල්ලා ඉන්නවා මෙහෙම සයිඩ් එකේ ඉන්න ගොඩක් කට්ටිය. මොකද මම ජොබ් එකක් හොයාගන්න මේ දවස්වල මාර දුකක් ඉඳනේ අපි. ඔව් නැත්තම් මෙයා හරි ආසයි මෙන්න මේ වගේ රබර් වගේ ගන්න. මෙයා හරි ආසයි හැමදාම කොහෙ ගියොත් මෙන්න මේ වගේ රබර් වගේ එකක් තියෙනවා.
අයි කෙලින්ම මස්සිමාව වගේ තියෙන ටිකක් ඇතුළටනේ කැලෑ වගේ. පොඩ්ඩක් තියෙනනේ. වහිනවා දැන් නම්. ඇත්තට කියන හොඳට වහින ගස්සින පොඩ්ඩක් තෙමෙන කඩුයි. යන්න වෙන්නේ නැහැ කොහොම. ඔව්. අද යන්න වෙන්නේ නැහැ අපු දෙන්නට. මොකද දැන් මෙයාත් වැඩ කරන්න පටන් ගත්තා මෙයාත් දිගටම. මොකද මෙයාට දැන් දවස් 5ක් එක දිගට දිනනවා නේ අය වැඩ. දවස් 5ක් එක දිගට වැඩ. අද නිමාඩු මට දැන් ජොබ් එකක් හොයාගන්න පොඩ්ඩක් මේ දවසේ පුරි කට්ටක් කාලා කොහොම හෙට එන්නේ කියලා එකෝ එකත් හරි එකක්. ඉතින් ඊට පස්සේ ආයෙ දිගට වැඩ පටන් ගන්නවා කට්ටියම ආයෙ. ඉස්සරහට යන්නේ බලන්න ටික. වහිනා නම් තමයි ගොඩක්. මියුසියම් එකක් තියෙනවා මම දැක්ක නිකන් සයිඩ් එකක් දාලා තිබ්බා. මියුසියම් එකක් වගේ තමයි තියෙනවා. අපි තැන දන්නේ නැහැ ඉතින්. එන්න නෑ හොයා ගන්න ඕන කොහරි ඉවිලා ඉවිලා හොයා ගන්න. මාර ආපි තමයි දැක්කා. පිටුපස වල කිලෝමීටර් 2.7ක් තියෙනවා පාර 2.7. ඔව් මේක හරිය නම පොඩ්ඩක් කියන්න බලන්න. ඩයිනෝ ෆොරස්ට් පාර්ක් නේ. අද ලක්ෂාන් නැහැ නේ. ලක්ෂාන් නැහැ. එයාට වැඩ මම හිතන්නේ අද දවසම වැඩ එයා. මොකද කරන්නේ එක. මම දැන් බිය එකක් බිහුව විතර එකක්. මේ වගේ මාර ප්ලේ වැඩ. ඒක පට්ටරහයි. මම 7 ලෝසන් එකකට ගිහලා 7 එකකට ගිහලා තමයි ගත්තන් දෙනවා. ඒ සමහරලාට නෑ ඔක ඉක්පන්ට ඉවර වෙනවා. මේ 100 බීම් එක තමයි චිකෝ කියලා. ඒක වගේ තමයි මේක ඉතරහා. මිලිට 500ක් තියෙන හොඳට වැඩි කන්න ඕනෙත් නෑ. ඔව්. මේක එහෙනම් හොඳට බඩ පිරෙනවා. රුපියල් මයිස් රුපියල්. කොච්චරද ගන්න? මේ දින සමන 100 ගානක් නේ 157ක් 150 200ක් වගේ එන්නේ ඒ ගානක්. 200ක් නම් කොහොමද යන්නේ 150 170ක් අතර වගේ. ටැක්ස් එකත් එක්ක ඒ ගාන එන්නේ. කැලෑ වයිබ් පැත්තන බහැලා. ඒ පැත්තට ගිහිල්ලා බලන්න සල්පයිනේ. දැන් ගිහිල්ලා බලමු. බලන්න සෑම දේවල් තියෙනවා. ඔව් ආ. මම පාරකට ගියොත් තමයි. ඕම් පාරකට ඒ දන්නේ නැහැ. ගියන්න බෑ. බලමන් කොටි එක්ක හරි මතුවේද කියලා ලංකාවේ. දුවන්න එන්නේ. දුවන්න වාරවලුත් නැහැ. පාර අරහෙන් තියෙන නිකන් මෙතනින්ද ගිහිල්ලා බැලුවා ටිකක් පාර කපලා පපලා වගේ තියෙනවා. කොහෙද ඒ දන්නේ. ඕහෝ. කුරුල්ලෝ ඉන්නවා එක එක જાති යන්නේ නෝන්ද. අපි යන පාර හරියයිද බා? හැබැයි කන්ද උඩ නෙමෙයි යන්නේ නේ. ආ? මොකරි පහළ වයිබ් එකකට යන්න කියලා හිතනවා. කොහෙද බං මේ? නෑ බා. පාර වැරදුනා වගේ නෙමෙයිද? දැන් කැලෑවෙන් හරි නැගෙව් බා.
අර ගාමන්ට් එක පැත්තට යන්නේ. දැන් පාර පොඩ්ඩක් කළා ගාමන්ට් එකක් වගේ ලොකු එකක් තියෙන ඒ පැත්තට වෙන්න තියන්නේ ඉතින් හොර. පහළට මම බහින් උඩ නගිමු. කියලා බලන්න ඕනේ නැද්ද? මේ කොලිල්ල බලන්න. ආයි. කයිදම ගස් කඩ අතු කඩන් එල්ල දිනා තන. අර විදිය තමයි ඔය මාර්ගයේ දිස්සේ. රෝල් වෙලා ගියා කියන්න. නෑ බා මේ පඳුරේ මේවා කාලේ විතරයි වගේ තියෙන්නේ බා. ආ? මලත් ඒ හිතුණා. ආ? මොකක්ද තියෙන්නේ? පාලමක් තියෙනවා. ගිහිල්ලා බලමු නේද? ඔව්. පාලමක් වගේ එකක් තියෙනවා. ආ? එතන තෙන්න පුළුවන් ගසීන් නැත්තේ ඉන්නේ පොත්තේ. පාරකට තමයි ඇවිල්ලා තියෙන්නේ. පොඩි මේ ලස්සනවත් ලස්සනයි. අර පොඩි පෝල් එකක් තියෙන. යන්නේ ආයේ පාරෙ මිටි. ආවේකි. ඉල්ලන්නේ කෑවේ. ඉල්ලන් කෑවනේ කමන්නේ. ඉතින් නම් යන්නේ කොහොමද? කෙලි මෙහෙලකට තමයි වැටෙන්නේ. දැන් අපි ආපු පාරෙම ට්‍රේන් එක. මේ ආය අතනින් ගියොත් ඒක කොහෙයි දන්නේ නැහැ. මෙයාලා අර පාරෙම යන්න. ඔය දැම්ම එකක්ද? නෑ නේ. ඔය මේකක් දැම්ම එකක්ද? ෂේන් එකේ නෑනේ. ඔව්. තෙමුයි. තෙමුයි කියන්නේ. ඔව් තෙමුයි. මේ තෙමුයකින් ගත්තා. තෙමුයි දෙන්නේ යවන්න නැහැ. ලස්සනයි අය. ටී-ෂර්ට් එකේ දා හරක. මේකද? ටී-ෂර්ට් මේකද? ඔව්. GTR එකද? GTR. ඒක ලංකාවේ. එයාට GTR නේ ආගේ ජීවිතේ. තමයි මල්ලි ජීවිතේ. හත්තක් කියනවා කොටයක් කඩන් වෙන්න දිනවා. view එක මාරුවා. ආසික නම් ගන්න හොඳ වීඩියෝ එකක්. අනේ ඇත්තටම ආසික නා. පට්ට ආසිත. පට්ට ආසිතේ view එකක් තියෙනවා බලන්න.
ඉස්සරහට යන්න. මෙච්චර දුර ආවද බා? මෙච්චර දුර ඇස්සද බා අපි දෙන්න? පාර හොයාගෙන ඉතින් යනවා ඉස්සරහට. එක්කෙනෙක් කිව්වා මියුසියම් එකනේ. මියුසියම් එකක් තියෙනවා කියලා ඉස්සරහා. එයාත් හරියට දන්නේ නැහැ. හැබැයි ඉතින් බලමු ගිහිල්ලා. අනත් තියෙනවා. අන්නක view එක මෙතන. ෂී මේක පට්ට ප්ලේස් එකක්. ඒකට යන්න කඩුවන දන්නේ නැහැ. දන්නේ ගිහලා බලමු. ඒක ලස්සනයි නේ. හැමතැනම මේ වගේ තිබ්බ නේද ගන්න පුළුවන් තැනක් වගේ. ආ? ගාවක කියලා දන්නවනම් මම මේ එකයිනෝ. අපි ආව මනාද මෙතන ට්‍රේන් එකක් මෙතනින් ස්ටේෂන් එකක් තියෙන කීයක් තියෙන්නේ. මොකද කී නම මතකද? අසයි ගාවක. අසයි? අසයි ගාවක. අසයි ගාවක. මෙතන ස්ටේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙ ඉඳලා ඔහොම මෙද්දි මෙහෙ ඉඳලා අපි ආවේ. ඉතින් ඔහොම මෙද්දි ලයින් එකේ එන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහලා බලමු එක එක තැන් පොට් සයිට් තියෙනවා මෙහෙ හම්බ වෙනවා කියලා දාලා තියෙනවා මැප් එක නම්. ඒත් අපි හොය යනවා. තාම හරියටම නෑ. අද මාර ක්ලයිමේට් එකක් තියෙන්නේ. ඊයේ දවස් ටිකේම ඇත්තට මෙන්න පායලා කියන්නේ අනේ මන්ද පායලා හිටියේ. විතර ඉන්න දවසෙත් වහිනවා. ඔව්. කොහොමද මෙහෙ දැන් මේ කාලේ කොහොමද පායන කාලේ. අද පුදුමයි
මේ ක්ලයිමේට් එක ඉනවා කියන්නේ ඇත්තටම නේ. ඊ ඇත්තටම ආර අවුවන්නේ තිබ්බේ ඒකින්ද තමයි අද දැන් ඔය සෙට් වුනේ. මොකද දැන් ඊළඟ සතිය තුළද දැන් විදියට කට්ටිය කියන්නේ අපි දාම හරියට අපි අත්දැකලා නැහැ නේද? කට්ටිය කියනවා ඉතින් මොකද කට්ටිය කියන විදියට පායනවා කියලා තියෙනවා සාමාන්‍ය සෙන්සස් එක 30 ඉඳලා 40ට 6 යන්න පුළුවන් නේ. එහෙම තමයි කියන්නේ. මොකද නට්ස් වියසුමි කියලා නිමාඩු දෙනවා ජපානයේ ඉස්කෝලනේ. ඉස්කෝල නිමාඩු දෙනවා ඒ වගේ තියෙනවා. ඉතින් අපි නම් මේ සත්‍තිකේ නිමාඩු දාලා සති දෙක නිමාඩු තිබ්බා අපේ ඉස්කෝලේ හදනවා. අපේ ඉස්කෝලේ අය මේ හදන හින්දා අපිට නිමාඩු දීලා තිබ්බා අපිට විතරක්. මේ ගොඩක් මේ ළමනාද මේ ජොගින් පාත් එක සම්පූර්ණ නේ. ජොගින් පාත් එක ඉන්න කරපුවා නේ. මොකද අපි ගොඩක් කට්ටිය දැක්කා. මොකක්ද කියනවා අපිට බලන්න. ඉස්සරහට තියෙනවා. මොකක්ද පොඩ්ඩක් ගිහිල්ලා බලමු හරියට. හිතන්නේ කුරුල්ලා නම් නම දන්නේ මේ වගේ නිකන් ස්ටැචු හදලා තියෙනවනේ. නේ? අපි ඒවට හේතු දන්නේ අනේ මන්ද මොකක් ඉඳද කියලා. කොහෙද ගහලා තිබ්බෙත් හැබැයි මොනවාද මේ හැමතැනම තියෙනවා. නේ? මේ වගේ ගලක් උඩ දා හදලා ලස්සන ඇත්තටම. යමු මේ පැත්තෙන්ද මේ පැත්තෙන්ද යන්නේ. අතරංග වල දැනක් හම්බෙනා පාරවල් මේ පැත්ත පාරවල් දෙකක් තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. පොඩ්ඩක් කැලෑ වයිබ් එක තියෙන අර පැත්තටනේ. ඔව් මේ පැත්තට යන්නද? ඔව්. අපි මේ පැත්තට ගිහිල්ලා බලනවා. මොකක්ද කුරුල්ලෝ වගේක් ඉන්නවා හැබැයි වම්බේ. ගොවි දාන්න එපා කියලා තියෙනවා. කුරුල්ලෝ මොන හරි සීන් එකක් තියෙනවානේ. මම හිතන්නේ මෙතන කුරුල්ලෝ අර මම ඉන්නවා. සිගරට් කොට ඔව් ඒ වගේ සිගරට් ගහලා මුළු ගානේ දාන්න බෑ. ඒ වගේ දාලා තියෙනවා මොකක් හරි. මම හිතන්නේ මෙතන මොකක් හරි පාලම් වගේ සීන් එකක් තියෙන්නේ. නේ? ඩ්‍රෝන් එකක් ගෙනාවා නම් උඩට ඇట్లా බලගන්න මොකද තිබ්බේ. කොහෙද තිබ්බේ කියලා. ඒක මාරයි. අපි මියුසියම් එකක් වගේ එකක් දැක්කා මේ වගේ තියෙනවා. එහෙම එකක් හොයාගන්නත් ඔය එක පේන්නත් බෑ. අතර මම උතන කියලා ලිස්ට් එකේ අපි දෙන්න ඉන්නවා. මොකද මට මේන්නේ අපි කිය දෙන්න මම ඇවිල්ලා. පටි එක. මේ එතන උඩට ගිහලා බලන්න. ඔව් මටත් ඒක හිතුණා. එතන පාට්ටල ලස්සනයි. පෙත චුට්ට බල්ලයා. ඒක ලස්සනයි අයියා. ආරංචි නෑ පොඩි නේ නන්දි. මාළු නැද්ද බා? හරි හැබැයි බලන්න බා. මේක නම් ගැඹුරුයි වගේ. මේ පැත්තනේ. ඊ අරගේ මැද්දෙන් එමු. වැටේ දන්නේ දැන් මම කඩාගෙන. try කරමු ඉන්න මෙතනින් එන්න පුළුවන් දෙයි දන්නේ නැහැ එන්න පුළුවන් ඇති. ගිනුනොත් කරන්න දෙයක්වත් නැහැ. ඔව් ඔයාලා පිට.
ප්‍රථමාධාරයකට කෝ කරන්න ඉන්සුරන්ස් එක තියෙන දොදයිනේ ඒවනම් ඇඩ් කර කර හදලා තියෙන්නේ එකට බලන් දාලා තියනද බෝඩ් එකක් මොකක් කර යන්න පුළුවන්ද බැරිද දන්නේ ලස්සන ඇත්තට එතන මොනවා දාලා ඉබ්බ බලන්න බෑ කොල්ලේ හරිද කොයි යට ගහලා නැද්ද උග නෑ අවුල නෑ ගියේ ඒ මොකෙද්ද වැහි බර කාල ගුණ එක පොකුණක් නැද්දකට ලයින් අපි දෙන්න නෙළුම් මල් වගේ එකක් තියෙන ලංකාවේ තියෙන නෙළුම් මල් නම් දන්නේ නැහැ කොහොම හරි මේ නෙළුම් කොලේ හැඩය තමයි ඔය හැබැයි නේ නෙළුම් කොලේ හැඩය තියෙනවනේ Hey, Malu, moving. Ko? Then move in to you. Anything you know. ලොකු මහලු ටිකක් නම් ඉන්නවා. මේ විතර ඉන්න තනි ලොකු ඉසිකුගේ බෑ. මාළු ඉන්නවා. try කරන්න පෙන්නන්න ඕම හරි. දැන් GoPro එක මේ යටින් යනවා අර. මේ ෆෝන් එක එකට දාන්න පුළුවන් නෝ වටිනවා. මේ නැටේ කියලා බෑ නැත්තම් මන් දානවා ඒක. ඕන්නේ මේ. උත්තෝන්නේ මේව කරා. මෙහෙම දැන්. ඒක ඕනේ වන්න තියන්නේ ඒක. වැස්ස නම් තද වෙනවා පුතේ. කරන්න දෙයක් නැත. අර නෑම පමණයි. අපිට ජාත්‍යන්තර එක්කෙනෙක් ඉන්නවා මේ දර්පයක් ගහම කොහොමද ලොකේ දාන්නේ එකෙක් මරනොත් එහෙම ඔව් සර්පෙක් ගහවත් ලොග් එක කරන්න